ඔයා දොර අරින්න ඕන. thank you so much. ඔයා දොර අරලා දුන්නට. ඔන්න මේ වගේ වල තමයි බොන්න ඕනේ. ඒතකොට තමයි ආසිය දෙන්නේ. ෂෝකානේ. පාන් ගත්තා. අපි බලමු හස්බන්ඩ් කෝ කියලා. හිල් අන්න ඉන්නවා. මේ තියෙන්නේ ලංකාවේ ගෝල්මාරි වගේ එකක්. ඒ වගේම ලස්සනක් තියෙනවා. අද හරිම සීතල දවස්. හලෝ good morning ඔයාලට. ඔන්න අද අපි උදේම ආව වෝල්මාර්ට් එකට. මේ බඩු වගයක් ගන්න තියෙනවා. ඒ නිසා වෝල්මාර්ට් එකට ආවා. අපි ඉතින් උදේම ආව වෝල්මාර්ට් එකට. වෝල්මාර්ට් එකෙන් අපි බඩු වගයක් ගන්න යන්නේ. වෝල්මාර්ට් එකෙන් කොහමද බඩු ගන්න තමයි. හලෝ කොහමද? ඔන්න අද අපි උදේම ආව වෝල්මාර්ට් එකට බඩු වගයක් අරගන්න. ඔයා දොර අරින්න ඕන. thank you so much. ඔයා දොර අරලා දුන්නට. ඔන්න අපි අතට යනවා. මේ වෝල්මාර්ට් එක තනිකර වෙනස් කරලා තියෙන්නේ. දැන් මේක නම් ඔන්ලයින් අපිට බඩු ගෙදරටම මේ අපි ඕඩර් කරාම අපිට ගෙදරටම ගෙනත් දෙනවා. අද අපිට බඩු දෙක තුනක් තමයි ගන්න තියෙන්නේ. ඒ නිසා වෝල්මාර්ට් ආව උදේම. ඔන්න ඔයාලව අදත් ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අපි එහෙනම් අද වෝල්මාර්ට් එකේ shopping කරමු. පේනවද මේ කියුකම්බර් දාලා තියෙන්නේ? කියුකම්බර්ද? ඔව් මං හිතන්නේ. මේ තියෙන්නේ ලැගේජ් ස්කේල් එකක්. ඉතින් හරි වටිනවා මේ වගේ එකක්. නේම් ටැග්ස් තියෙනවා. ඒ ලැගේජ් මේකක් වෙන්නේ ස්කේල් එකක් වෙන්නේ 7.74යි. අපි සාමාන්‍යයෙන් shopping කරන්න ආවම අවශ්‍ය නැති දේවල් තමයි බලන්නේ. පේනවනේ. මේක මොකද්ද? මේ උඩ තියෙන්නේ මේක. ඇඩප්ටර් එකක්. ඇඩල් කරන කට්ටියට ඕකේ මේ තියෙන්නේ මේ ට්‍රැවල් කරන කට්ටියට ඇතුළු වුණා වෙන ඇඩප්ටර් එක. මේ වගේ ජග්ස් තියෙනවා. අපි බැලුවේ මේ වගේ එකක් ගන්න. ඒ වුණාට අර උණු වතුර දාන්න මේකට බෑ. මේක ප්ලාස්ටික් නිසා මේක වහන්න පුළුවන් විදියට එකක් තියෙනවා. මේ හස්බන්ඩ් කියනවා එපා කියලා. මොකද අපිට උණුවෙන් දාන්න බෑ. අපි කොහොමද නිවලා දාන්නේ? ඒ වුණාට දාන්න බෑ. මේ පොඩි සයිස් එකක් තියෙනවා හැබැයි. අපි ආවා පැන් තියන්න පුළුවන් විදියට මේ පොඩි ග්ලාස් එකක් බලන්න. දැන් ගෙදර මන් තියන්නේ පොඩි සයිස් එකක් නිසා මම හිතුවා මේ ටිකක් ලොකු එකක් ගන්න කියලා. මේ සයිස් එක නම් හොඳයි හැබැයි. මේ වගේ එකක් හොඳයි. මේකටද මේකත් හොඳයි. පැන් තියන්න ටිකක් ලොකු එකක් තිබ්බනම් හොඳයි කියලා අපි ඉස්සා බලනවා. මේක බණ්ඩිය හැබැයි මෙතන තියෙනවා ලස්සන වීදුරු හැබැයි දැන් අඩුයි මේ තියෙන තැන්වල ඒව නැහැ. මේක හොඳයි. අපි දැනට ඕක අරගමු. ඔව් වෝල්මාර්ට් එකේ නම් ලස්සන පිගම් බඩු තියෙනවා. මග් තියෙනවා මෙතන. ඒවත් ලස්සනයි. ලස්සන ඒවා තියෙනවා. මේ වගේම නම් නියමයි. මේ වගේ වල තමයි බොන්න ඕනේ. ඒතකොට තමයි ආසිය දෙන්නේ. ෂෝකානේ. හරිම ෂෝයි. අපි දැන් යනවා පාන් ගන්න. පාන්. මෙතන නැහැ. පාන් තියෙන්නේ කොයි පැත්තද? අර පැත්තනේ. අර පැත්තේ. අපි ආවා ඔරෙන්ජ් එකක් බලන්න. ඔරෙන්ජ් ජූස් එකක්. මෙතන ජූස් වර්ග ගොඩක් තියෙනවා. එක ඒවා මේ සීනි තියෙන ඒවා තියෙනවා. සීනි නැති ඒවා තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. අපි නම් ඔරෙන්ජ් තමයි ගන්නෙ ගොඩක්. ඔරෙන්ජ් ජූස් එක. ඇපල් ජූසුත් තියෙනවා. ඇපල් ජූස් එක නම් රහණ යන්නේ බොන්න ආස නැහැ. මෙතන ඔරෙන්ජ් ජූස් එක නැහැ. අපි දැන් ඒක මේ ෆ්‍රිජ් එකෙන් ගන්න වෙන්නේ. පාන් එකක් ගන්න ආවා. දැන් මේ පාන් එක තමයි අපි අරගන්නේ. රතු පාට පාන් එක. පාන් ගත්තා. कोई पार हस्बैंड है मम पान गන්නකම් හස්බන්ඩ් ගියා ඔරෙන්ජ් ජූස් බලන්න. අපි බලමු හස්බන්ඩ් කෝ කියලා. හිල් අන්න ඉන්නවා. හස්බන්ඩ් යි බබයි. මේ විදිහින් එයා ෆ්‍රයි එකේ දාලා ඉතින් ඉක්මනින් ගන්න පුළුවන්. ඒවා මෙතන තියෙන්නේ බොක්ස් වල. මේ ටාකෝස් තියෙනවා. ඔක්කොම චීස් අනම්මනම් දාලා මේ ඔක්කොම තියෙන අපිට හදිස්සි වෙලාවට කන්න පුළුවන් විදියට තියෙන්නේ. ඒක 3.42යි ෂෙඩඩ් එක. ෂෙඩඩ් එක 3යි. අල බෑග් එකක් ගන්න පුළුවන්.
ඒකනේ අල බෑග් එකක් ගන්න පුළුවන් එකකේ ඇයි අපි මේ වගේ එකක් ගන්න නිසා අපි අරගන්න නැහැ. මෙතන තියෙන ඉස්සෝ මාළු ඒව තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අයිස්ක්‍රීම් වර්ග. ඉතින් පොප්සිකල් තියෙන්නේ. ඒක පාන. ඔපෙන්නන්න අපිට. අන්නක. ඒක හරි රහයි. අන්න අයිස්ක්‍රීම් එකක් ගත්තා. මේ ඔක්කොම තියෙන අයිස්ක්‍රීම් වර්ග තියෙන්නේ මෙතන. මෙන්න මේවත් තියෙනවා. මේ ලංකාවේ තියෙනවා වගේ ගත්තා ඇහෙනවනේ අඬනවරයා අයිස්ක්‍රීම් ඉල්ලලා දැන් බබාගේ කිරි එක ගන්න ආවා අප්පට ඉවරයි කියන්නකො බබාගේ කිරි එක ඉවරයි ගෝඩ් මිල්ක් නම් තියෙනවා බබා බොන එක ඉවර වෙනවනේ ඔව් මේ බබාට දෙන කිරි එක මේක ඉවර වෙලා ඉතින් අපි ආවෙම මේ බබාගේ කිරි එක බලන්නත් එක මොකද ඒ බබා බොන කිරි එක තියෙන්නේ මේ වෝල්මාර්ට් එකේයි අල්ඩි එකේ තියෙනවා ගොඩක් වෙලාවට අල්ඩි එකේත් නැති නිසා මේ වෝල්මාර්ට් ආවම ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒ වුණාට දැන් මේකෙත් වෙනවා. එතන තියෙන ඔක්කොම බටර් අනම්මනම් ඔක්කොම මෙතන තියෙන බටර් විතරයි ක්‍රීම් චීස් බටර් ඒ ටික මෙතන තියෙනවා. මේ පැත්තේ බිත්තර ඒවා ටික තියෙනවා බිත්තර. මේ ඔරෙන්ජ් ජූස් ඔරෙන්ජ් ජූස් එක ගන්න හිටියේ ඒක අමතකුණානේ මේ මෙන්න මේක තමයි අපි අරගන්නේ. අපි ගත්තා මේක ඒක වෙනවා 3.54ක්. අපි දැන් අවශ්‍ය බඩු ටික ගත්තා. අපි දැන් යනවා බිල් කරගන්න. අපි සෙල්ෆ් එකකින් යන්නේ. අපි වෝල්මාර්ට් ආවෙම බබාගේ කිරි බලන්න. ඒ වුණාට මේකේ මේ කිරි එක නැහැ. දැන් ඉතින් අනිත් අවශ්‍ය බඩු ටිකක් අරගත්තා. මේ තියෙන්නේ ලංකාවේ ගෝල්මාරි වගේ එකක්. ඒ වගේම රසක් තියෙන ගෝල්මාරි. අපි දැන් ගන්න ඕන බඩු ටික අරන් ආයෙමත් යනවා ගෙදර. දැන් තව ටික දවසකින් මේවල දළු දාලා එනවා. අවුව පායලා තිබ්බට අද හරි සීතලයි. ඔව්ව තිබුණ සීතල දවසක්. අද හරිම සීතල දවස්. බඩු ටිකත් අරගෙන ගෙදර යනවා. දැන් ගෙදර ගිහිල්ලා මේ මාළු ඇඹල් තියල් එකක් හදන්න ගන්න ඕනේ. මේ හස්බන්ඩ් වැඩට ගෙන යන්නත් එක්ක මේ ගෙදර ගිහලා ඒක හදනවා. ඊතර දහල්කට තමයි. අපි යනවා දැන් ගෙදර. අපි වෝල්මාර්ට් ගිහිල්ලා ආවට පස්සේ මාළු ඇඹුල් තියල් එක හදන්න මම පටන් ගත්තා. හැබැයි මම වෝල්මාර්ට් යන කලින්ම මාළු ටික මේ අතගාලා තියලා ගියේ හොඳට ලුණු ඇඹුල් අල්ලන්න මෙන්න මේ විදියට. මම ගොරක පේස්ට් එකෙන් තමයි අද මේ මාළු ඇඹුල් තියල් එක හදාගන්නේ. මම වෙනදාට නම් ගොරක තලලා අරගෙන තමයි හදන්නේ. මම අද මේ ගොරක පේස්ට් එක පාවිච්චි කරලා තමයි මේ විදිහට මාළු ඇඹුල් තියල් එක ඉතින් හදන්න අරගත්තේ. මම ගොරක පේස්ට් එකට ලුණු ටිකක්, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, කහ චුට්ටක් වතුර ටිකකුත් දාලා මේක මික්ස් කරගෙන තමයි මාළු ටික මේ ටෝන මාළු අරගත්තේ. මෙහි තියෙන ටෝන මාළු එක අරගෙන ওই විදිහට මේ අනලා තියලා ගියා. දැන් ඊට පස්සේ මම ගෙදර තිබ්බ ලොකුම භාජනයක් අරගත්තේ. මොකද මාළු වැඩිපුර හදන නිසා. ඒ භාජනයට මම කෙහෙල් කොලයකුත් දාගත්තා. අද මම මේ මාළු ඇඹුල් තියල් එක හදාගන්නේ මේ වේලිච්ච කුරුඳු කොලයි වේලිච්ච කරපිංචක් දාගෙන. වේලිච්ච මම මේ දේවල් ලංකාවෙන් ගෙන්නගෙන තියෙන්නේ. මේ වගේ මාළු ඇඹුල් තියල් හදද්දි තමයි මම ඒ දේවල් පාවිච්චි කරන්නේ. අද ඔන්න මම මේ ඇඹුල් තියල් එක හදාගන්නේ මෙන්න මේ වේලිච්ච කුරුඳු කොලයි වේලිච්ච කරපිංචයි දාගෙන. ඔන්න ඉතින් මුලින්ම කුරුඳු කොල ටික මම දාගත්තා. ඊට පස්සේ කරපිංච ටික දාගත්තා. දැන් මේ මාළු ටික තමයි මේ විදියට ඒක උඩින් තියාගන්නේ. මාළු ඇඹුල් තියල් හදන එක විදි තියෙනවා. ඉතින් ඒ හැම විදියකටම හරිම රහට ඉතින් මාළු ඇඹුල් තියල් හදන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදියට වේලිච්ච කුරුඳු කොලයි වේලිච්ච කරපිංච දාලත් හදන මේ ඇඹුල් තියල් එක හරිම රහට ගන්න පුළුවන්. මම ඉතින් මේක නිතරම හදනවා ගෙදර. ගොඩක් රසට එනවා මේ මාළු ඇඹුල් තියල් එක. අපි අනිත් අර හදන විදි වලටත් වඩා මට හිතෙනවා මේ විදිය රහයි කියලා. මොකද අපි දැන් මේක ලිපේ තිබ්බට පස්සේ දැන් මේ වේලිච්ච කුරුඳු කොලයි කරපිංච එකේ විශේෂයෙන් දැන් කෙහෙල් කොලෙත් දාලා තියෙන නිසා ඒක තැම්බෙද්දි වෙනස්ම රහක් තමයි ඉතින් අර මාළු එකෙන් එන්නේ. මම දැන් ඔක්කොම මාළු ටික මේ වගේ භාජනයට දාගත්තා. මම ටිකක් වැඩිපුර ගොරක රහට කැමති කෙනෙක්. ඉතින් මම මාළු ඇඹුල් තියල් හදාදී ටිකක් වැඩිපුර ගොරක පාවිච්චි කරනවා. මම දැන් අර මාළු තිබ්බ භාජනයේටම ගොරක පේස්ට් එකෙන් ආයෙමත් දාගෙන ලුණු චුට්ටක් ආයෙමත් අර මම කලින් දාගත්ත ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් දාගත්තා. මිරිස් කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් දාගෙන ආයෙමත් චුට්ටක් වතුර ටිකක් දාලා
දාලා කලවම් කරලා මේ විදියට අර මාළුවෙක උඩින් මේ විදියට ගා ගන්නවා. මේ විදියට මාළුවල උඩින් ගොරක මිශ්‍රණය ගාගත්තාම ගොරක කෑල්ල ටිකක් කළු පාටට අපිට අරගන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඉතින් මම මේ විදියට මේ ඒක වෙනම ආයමත් දාලා උඩින් ගාගන්නේ. ඉතින් මම කොහොමද ගොරක රහට කැමති කෙනෙක්නේ. ඒ නිසා තමයි මේ විදියට කරන්නේ. මම දැන් මේ මාළුවෙක උඩින් ආයමත් වේලිච්ච කරපිංච ටිකක් දාගත්තා. ඒ වගේම දෙකට මැදින් පළල අවමිරිස් කරල් ටිකක් දාගෙන මම මේකට වතුර ටිකක් තියාගත්තා. අපි මාළු අර හදපු භාජනයේටම වතුර ටිකක් දාගෙන මේ හැබැයි මම වතුර මාළු වැහෙන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තමයි තියාගත්තේ. තියාගෙන මේ විදියට මම ලිපෙන් තියාගත්තා. අද මම මේ මාළු ඇඹුල් තියල් එක හදන්නේ හස්බන්ගේ යාළුවෙක්ටත් එක්කනේ. ඒ කියන්නේ එයා හෙට වැඩට යද්දි එයාගේ යාළුවටත් අරගෙන යනවා. අද ඔන්න ඉතින් අපි මාළු ඇඹුල් තියල් අපිටත් කන්න පුළුවන් නිසා අපි මේකට හදාගන්න හිතුවා පරිප්පුයි කේල්කොළ මැල්ලුමකුයි. ඒක ඔන්න හැදුවේ හස්බන්ඩ්. මේ විදියට ඔන්න එයා ඒ දෙකම හදලා තිබ්බ මම මාළු ඇඹුල් තියල් එක හදනකම් මම දැන් මාළු එක මේ විදියට ටිකක් ඇරලා බැලුවා. දැන් අර මං වතුර කොමත් අඩුවෙන්ම තමයි දැම්මේ. වතුර ටිකත් හොඳට හිඳලා ගිහිලා තියෙන්නේ. හැබැයි තව ටිකක් වෙලා මාළු එක තියෙන්න ඕනේ ලිපේ. මං ඉතින් තව තිබ්බට වඩා ගින්දර අඩු කරලා වහලා තිබ්බා මේ විදියට. ඔන්න දැන් ආයෙමත් ඇල්ල බලාදී මාළු ටික ගානට තැම්බිලා තිබ්බා. ඇත්තටම කියන්න ඕනේ මේක පියන අරිද්දි අර කෙහෙල් කොලේ සුවඳ, කුරුඳු කොළ, කරපිංචා සුවඳ හොඳටම එනවා. හරි සුවඳයි. ඔයාලට පේන වෙති මේ මාළු කෑල්ලේ අර ගොරකා තියෙන විදිය. ඉතින් මං හරි ආස මෙන්න මේ විදියට කන්න. ඒක කද්දිය අමුතුම රසක් තියෙන්නේ ගොරකත් එක්ක කද්දි. මේ විදියට තමයි වේලිච්ච කරපිංචා, වේලිච්ච කුරුඳු කොළත් එකතු කරලා මේ ඇඹුල් තියල් එක මං හදාගත්තේ. අද මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉක්මනින්ම එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.